ඔන්න මේ පාර ලෝන් වීකෙන්ඩ් එකට ලයන් පාක් යන්න ලෑස්ති වුණා. අපේ අපාර්ට්මන්ට් එකේ ඉඳලා විනාඩි 45ක් විතර දුර. ගෙදරින් 8ට පිටත් වුණා අපි. යන අතරමඟදී ගත්ත වීඩියෝ එකක් මේක. බලන්න ඔයාලටත් පේනවද කියලා අරලියගස් පාස් වෙනවා. ඒ අරලියගස් මම මීට කලින් දැකලා නැහැ. ඒ කියන්නේ ගහ බෝතලේ හැඩයට හැදිලා තියෙන්නේ. උස ගිහිල්ලත් නැහැ. අවුරුදු ගාණක් පරණයිලු ඒ ගස්. තාමත් ඒ වුණාට ඒ ගහ ඒ අතරේ ඔයාලට ඇහුණාද අපේ දුවට තාම අරලිය කියලා කියා ගන්න බෑ. කවුද? ඒක ආවද? කොහොම හරි තුන්දෙනාගේ පඬිත කතාවත් අහගෙන එන ගමන් පාක් යන්න ඕනේ හරවයියා. පාක් එක ළඟටම කිට්ටු වුණා. දැන් ඔය ඉස්සරහ බෝඩ් එකක් පේන්නේ. අන්න එතනින් තමයි අපිට හැරෙන්න තියෙන්නේ. අටයි 45 දී අපි පාක් එකට ආවා. ඒත් ගියාට පස්සේ තමයි දැනගත්තේ පාක් එක ඕපන් කරන්නේ උදේ 11ට කියලා. දැන් මොකද කරන්නේ? හැමෝම කතා වෙලා ගැබරෝන් shopping mall එක පැත්තට ගියා shopping කරන්නවත් කියලා හිතාගෙන. ඒ යන අතරේ ඔයාලට මේ පේන කඳු පන්තියට කියන්නේ කාලෙයි කියලා. ඉතින් මේ තියෙන්නේ අපි shopping කරලා ඉවර වෙනකල් කාලේ ගෙවා ගන්න අපේ 3 දෙනා කරන වැඩ තමයි. ඒ වැඩෙත් ඉවර කරගෙන 10:30 වෙද්දී අපි ආයෙත් පාක් එකට ආවා. පාක් එකට ඇතුල් වෙන තැනදී අපි හැමෝගෙම අත්වලට රිබන් එකක් දැම්මා. හරි. දැන් ඉතින් අපි ওই විදිහට ඇතුළට ආවා. උදේ පාන්දර නිසාත් ගොඩක් සෙනග හිටපු නැති නිසාත් හරීම හිතේ නිදහසින් අපි ඇතුළට ආවා. තාත්තා තමයි ඉතින් ගොඩක්ම බඩු ගෙනියන්නේ. ඔය විදිහට ආවා. කොහේ ගියත් මොනවා කරත් ඉතින් ඉස්සෙල්ලාම බරබරේ දාන්නේ අපේ අයියා. ඒත් ඉතින් හරිම හොඳයි. පොඩ්ඩක් ඉතින් ගැහුවට ඇඬුවට සද්දේ දැම්මට හිත හොඳයි. ඉතින් උදව් කරනවා. ඔය පේන්නේ නැද්ද? මට රවණවත් එක්ක. උදෙන්ම ගියපු නිසා අපිට ටේබල් එකක් අල්ලගන්න පුළුවන් වුණා. ඊට පස්සේ ඉතින් බඩු ටික arrange කරලා මම ගෙදරින් හදාගෙන ගියපු ඩ්‍රින්ක් එක අරගත්තා. අරගෙන චුට්ටක් වෙලා රිලැක්ස් එකේ හිටියා. ඊට පස්සේ තාත්තිටයි අම්මටයි එතන බඩු ටික arrange කරගන්න දීලා මම බබාලා 3 දෙනාත් එක්ක changing room එකට ගිහිල්ලා ඒගොල්ලෝගේ swimming suit ඇඳුවා. අඳවලා නංගි බබාව මුලින්ම වතුරට දැම්මා. ඔය ඉන්න හැටි තමයි. ඔව්. ගොඩ කාලයකට පස්සේ නේ ආ ඒ වගේ අත්දැකීමක් ගන්න. හරි සතුටින් වතුරේ ඉන්නවා. පුරුදුකාරියක් වගේ හිටිය හැබැයි ඇඬුවේ නෑ. ඉතින් ගොඩාක් වෙලා නංගි අක්කයි අයියයි 3 දෙනාම ওই විදිහට වතුරේ සෙල්ලම් කරා. ගොඩක් වෙලා ඒගොල්ලෝ වතුරේ හිටියා. මං ඉතින් උඩට වෙලා වීඩියෝ කරා. සතුටුයි ඉතින්. ගොඩ කාලයකට පස්සේ ඒගොල්ලෝ ওই විදිහට සතුටු වෙන්නේ.
අයියා ඒගොල්ලොන්ට යන්න තියෙන වෝටර් ස්ලයිඩර් එකේ ගිහිල්ලා ලොකු අය යන වෝටර් ස්ලයිඩර් එකෙත් යන්න ඕනේ කියලා මාත් කතා කරගෙන උඩට ගියා. අක්කි තමයි වීඩියෝ කරන්නේ. මටත් බය හිතුණා මුලින් නම් යන්න. අයියා යනවා එනවා. හැබැයි ගියේ නෑ. මං ගියෙත් නෑ. ආපහු ආවා. මුහුදු රැල්ල ගහනවා වගේ ඒකේ වතුර පැය භාගෙන් භාගයට වෙනස් කරා. අපේ දෙන ගොඩාක් සතුටෙන් හිටියේ. හරිම සැහැල්ලුවෙන් හරිම නිදහසේ. ඒ වුණාට මං ගොඩාක් අගය කරනවා. ඒ දෙන්නගේ සේෆ්ටි එක තමයි මුලින්ම හිතුවේ. කොච්චර ආස වුණත් ඒ දෙන්න වතුර මැදට ගියේ නෑ. අර කණු දෙක අල්ලගෙන ඒ දෙන්නගේ සතුටින් සෙල්ලම් කරා. මම ඒක ගොඩක් අගය කරනවා. මේ වෙදි ටිකක් හවස් වෙලා ඉතින් තුන්දෙනාම හොඳටම සෙල්ලම් කරපු නිසා වතුරේ ඒ තුන්දෙනාට එන්න කියලා ඒ තුන්දෙනාව චේන්ජ් කරවලා බාබකියු එකක් දදා හිටපු තාත්තව කතා කරගෙන තාත්තයි මායි දෙන්නත් එක්ක නාමු කියලා කතා වෙලා අපි දෙන්න ආවා. ඒක ඇතුළ නම් බය වෙන්නේ නැහැ. ඉතින් අද මොකද වෙන්නේ? මොකද වෙන්නේ? නෑව. ඊට පස්සේ අපි හැමෝමත් එක්කම පළවෙනියට කරේ කෝච්චියේ යන්න ආපු එක. ඒගොල්ලෝ අපිට එතෙන්දි සේෆ්ටිව ඉන්න ඕන විදිය කියලා දුන්නා. ඒ වගේම මම දෝනිවත් මගේ ළඟට ගත්තා. ඒ වගේ මම මෙතෙන්දි දෙයක් කියන්න ඕන. මගේ මහත්තයාගේ අම්මා එයා අපිත් එක්ක මෙහි අපි ඉන්න කල රැඳේද කියන්න දන්නේ නැහැ. ඒත් අපිත් එක්ක මේ ගත කරපු මතකයන් එයාගේ හිතේ ලස්සන මතකයක් වෙලා රැඳෙයි කියලා මම හිතනවා. හරිම ලස්සනයි. පාකික වටේම අපි හරි ලස්සනට දැක්කා. ඒ අපි ආපු ඒරියා එකේ විතරයි මම දැක්කේ. අපි පාක් එකේ තියෙන හැම ගේම් එකකටම ගියත් ඔය ඔන්නතනින් පේන ඔයාලට පේන රෝලර් කෝස්ටර් එකේ නම් යන්න හිතුවේවත් නෑ. මොකද ලංකාවේ තියෙනවට වඩා තියෙනවා මම දැකලා තියෙනවට වඩා ගොඩාක් ලොකුයි ඒක. ඒක නිසා යන්න හිතුවේවත් නෑ. පොඩ නම්බේ. ඔව් ඔයාලට යන්න පුළුවන්ද පුතේ? බය නැද්ද? තනියෙන් යන්න බයයි. අපි මේ ගියන්. ඔන්න ඉතින් දැන් කෝච්චියෙත් ගිහිල්ලා ඉවරයි. හැබැයි ඉතින් කෝච්චිය නවත්තද්දි පොඩ්ඩක් දුකක් හිතුණා. තව පොඩ්ඩක් යන්න තිබුණා නම් කියලා හිතුණා. ඉවරද? අයිය. ඒකට. ඊළඟට කතුරුන්චිලා යන්න බලාගෙන ඉන්නවා. බලන්න එපාර බලනවා කාර් ටික අර මරුවේ. අර අපේ කාර්
බලන්නකෝ අපේ අයියාගේ මූණ. අයියා. අයියා. මේ මගේ දිහා බලන්න. මගේ දිහා බලන්නකෝ. අර අයියා නම් බය වෙලා ඉන්නේ. අක්කා ඒ බයද? නංගි අනේ උඩ බලන්න උඩ බලන්න බය හිතෙන්නේ නෑ අනේ. තාත්තා කොහේ ඉන්නවද දන්නේ නැහැ. අපි කතුරු ඔන්චිල්ලාවේ යනවා. මගේ ෆස්ට් ටයිම් අත්දැකීම. වව්. මීට කලින් කවදාවත් මම කතුරු ඔන්චිල්ලාවේ ගිහිල්ලා නැහැ. මේ බබා. ඔබද ශ්‍රී ලංකාවේම ගොඩක් අයියේ යනවා ඊටට. මමත් නෑ බබාලත් නෑ. අපි හැමෝගෙම පළවෙනි අත්දැකීම. ශ්‍රී ලංකාවේම ගොඩක් අයියා නම් බය වෙලා ඉන්නේ. මේ අත බය නැහැ උඩ බය. අයියා හොඳටම බය වෙලා ඉන්නේ. ශ්‍රී ලංකාවේම හයියෙන් යනවා මීට වඩානේ. නමෝ දස්ස පදං. යෝ මේක හයියෙන් යන්නේ. Say hi. Say hi. यार इतना बड़ा उस है. Bye. Bye. අනේ මං ඊළඟට ඕනේ මෙයාලා පයින්නේ. නෑ හරි ඔයා නේ ඉන්න මම අනුව යනවනේ. ගාන්ට යනවා. ඇයි සයිකලේ පදින්න පුළුවන්. ඒ වටේ කත් යනවා. Eddie. බලමු මේකෙත් යන්න පුළුවන් වෙයිද කියලා. තාත්තා ඉස්සරහා ඉන්නවා. ඊට මම ඊගාවට නංගි. Aiza para.
බබා තවත් එකක යනවා. Ah, ya kayak bayi. Bayi ngatain. අර හරියට ඉතුරු යනවා. එලෙන් නවත්තමුගෙන. බය වෙන්න එපා කියන්නේ. චූටි මැනික බය වෙන්න එපා. ඔක උදේට යන මහා බය වෙන්න එපා. එහෙම කියන්න එපා ඉතින්. තාත්තට අමාරුයි අර. එයා එන්නේ නැහැ. ලයන්ලා ඉන්නවලු. ගිහිල්ලා බලමු. ඉර බහගෙන යනවා. Botswana, Gaborone, Lion Park. අන්න වගේ දේවල්. Banyak. Negara di cuma di pola-pola cerita na wadi sa. Iya lo ala. Zebra. Thank you. Zebra. Zebra itu donkey. කොහොම ගේම්ස් ඉවරයි. අද දවස ගොඩාක් හොඳට විනෝද වුණා. දැන් ඉතින් චූටි අයිස්ක්‍රීම් එකක් කනවා. චූටි. දැන් ඉතින් ගෙදර යන්න තියෙන්නේ. ඉතින් මගේ වීඩියෝ බලන ඔයාලා හැමෝටම ස්තුතියි. ඒ වගේම මගේ වීඩියෝ හොඳයි නම් ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න කියලා මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් ඉල්ලනවා. නැවතත් මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැමෝටම බුදු සරණයි.